ඒතර මත්ද්‍රව්‍ය පානය කරන කෙනාව අර විදිහටම මනෝවෛද්‍යවරයෙක් ළඟට දාලා ඇසස් කිරීමක් සිද්ධ වෙනවද නැත්නම් මේව දැන් නීත්‍යානුකූල තත්ත්වෙනේ තියෙන්නේ. ඒතර එහෙම කෙනෙක් මෙයා ඇබ්බැහි වෙලා කියලා වගේ ආවොතින් හොස්පිටල් එකට දැම්මම එතකොට එයාව බලන්නේ වෙන පැත්තකින්ද ප්‍රායෝගිකව මේ අහන කාරණේ. ඒක හරියම සංකීර්ණ ප්‍රශ්නයක්. අපි WHO එකෙන් කියන්නේ zero alcohol is safe for brain කියලා. ඒ කියන්නේ අරක්කු බිඳුවක් බිව්වත් ඒක මොළයට හානියක් වෙනවා. මතක තියාගන්න නැත්නම් ඔය අමතක වෙන්න පුළුවන් හින්දා මතක් කරන්නේ. එතකොට ඒ වගේම දවසකට එක සිගරට් එකක් බිව්වත් පිළිකා හැදීමේ අවදානම කීප ගුණයකින් වැඩි වෙනවා. එතකොට දැන් මේ වගේ දේවල් සමාජගත වෙලා නැහැ. සිගරට් දීර්ඝකාලීන සිගරට් බොන දෙන්නෙකුගෙන් එක්කෙනෙක් සිගරට් බොන එක නිසාම මිය යනවා. මේ වගේ විද්‍යාත්මක කරුණු සමාජගත නොවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ දැන් අරක්කු බොන එක සම්බන්ධව අපි හිතන්නේ මේ සිරෝසිස් විතරක් හැදෙනවා කියලා. සිරෝසිස් විතරක් නෙමෙයි. ඒක රෝගාබාධ රාශියක් හැදෙනවා. හෘද බාධ, ඊට පස්සේ අංශභාග තත්වයන්, ලිංගික දුබලතාවය ප්‍රධාන වශයෙන්ම. දැන් අපි දැන් ලිංගික දුබලතාවයන් පිළිබඳව තියෙන සායන එකක් ගත්තොත් ඒකට එන පිරිමි අයගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් එක්ක අරක්කු බොන එක සිගරට් බොනවා. එක්ක මෙත්ැම්ෆිටමින් බොනවා, එහෙම නැත්නම් ගංජා පාවිච්චි කරනවා. නමුත් අපිට සමාජයට කියලා තියෙන්නේ මේ අරක්කු, ගංජා, අයිස් බොන අය ඒකේ ලිංගිකත්වයට යම්කිසි උදව්වක් වෙනවා කියලා. නමුත් අපි දකින දේ මනෝවෛද්‍ය විශේෂඥවරු විදිහට අපි දකින දේ ඒව පාවිච්චි කරන අයගේ ලිංගික බෙලහීනතාවය ඉතා බහුලයි. එතකොට මේ වගේ රෝග රාශියක් අරක්කු සිගරට් බිව්වහම ඇති වෙනවා. ඒ වගේ දැන් අපි ගත්තට පස්සේ දැන් මගේ වාට්ටුව ගත්තට පස්සේ ලංකාවේ ඕනම මනෝවෛද්‍ය සායනයක් වාට්ටුවක් ගත්තොත් තරුණ දරුවන්ගෙන් 50%කට වැඩිය දරුණු මානසික රෝග හැදිච්ච අයගෙන් එක්ක ගංජා පාවිච්චි කරන අය, එක්ක මෙත්ැම්ෆෙටමින්, අයිස් වගේ පාවිච්චි කරන අය. එතකොට දරුණු මානසික රෝග හැදීමේ අවදානමත් මේ වයින් ඉතාමත්ම වැඩි.